ඔයාලව ආදරෙන් පිළිගන්නවා හෝම් කුකින් විත් YouTube channel එකට. අද අපි බලමු මොනවද දවල්ට උයලා තියෙන්නේ කියලා. කෙසෙල් කොලයකට සුදුබත් තේ බෙදලා තියෙනවා. රතු පාටට අඹ කරියක් තියෙනවා. කහ පාටට පරිප්පු කරිය කිරට හදලා තියෙනවා. කොච්චි මිරිස් බෙදලා තියෙනවා. අතිපාඩු වලට ඉස්සු කරියක් සැරට හදලා තියෙනවා. කොස් තම්බලා. කොස් වලට ළමයි ඉතින් ටිකක් පොඩි ගතිය ඕනේනේ. ඒ හින්දා මම පරිප්පු වලත් ඉස්සු වලත් කිරි දාලා ටිකක් මේ බොරයක් හොදි බොරේ වගේ තියෙන තමයි හදලා තියෙන්නේ. දැන් අපි කෑම බෙදමු. ඉස්සෙල්ලාම කොස් තම්බපු කොස් ටික බෙදමු කහ පාටට. ඊළඟට ඉස්සු හොදි එක මුරුංග කොලක් දාලා ඉස්සු කරිය ළමයි ගොඩාක් රසයි කොස් කන්න. ඔබ ටිකක් වැඩිපුර බෙදා ගන්න ඕනේ අපි කන වෙලාවට කොස් තියෙන හින්දා. පරිප්පු කරිය අපි කොස් තියෙන තැනට නම් බෙදලා හරියන්නේ නැහැ ළමයි. මොකද දෙකම එක පාටයිනේ. එතකොට අපි ඒක ඉස්සු බෙදපු තැනට පරිප්පු කරිය බෙදමු. මම දැකලා තියෙනවා ගොඩක් ළමයි බෙදනවා කෑම ජාති දෙකක් එක පාට තිබුණොත් දෙකම එක තැන. ඒක නම් එච්චර හරි නෑ ළමයි. ඒක කනකොට ලස්සනක් නැහැ අපිට. කන්න පුළුවන් ඒත් ලස්සනක් නැහැ ඒකේ. ඊළඟට රතු පාටට හදපු අඹ කරිය. මොකද කොස් එක්ක ගොඩාක් ගැලපෙන දෙයක් තමයි අඹ කරිය කියන්නේ. ඊට පස්සේ මදි පාඩුවට පොඩි කොච්චි කරල් ටිකකුත් බෙදුවා අපි ඒකට. ඉතින් දැන් කෑම එක නම් දවල් කෑම එක නම් අද ගොඩක්